ඇහෙනව නේද? හරි එහෙනම් අපි අද ඊයේ කරන්න බැරි වුණ ටිකේ ඉතුරු ටික පටන් ගමු නේද? අ, හරි. අපි ඊයේ නැවැත්තුවේ ඕනිපාතේ කර කර ඉන්න තැනින් නැවැත්තුවේ නේද? හරි. අපි ඕනිපාතේ පටන් ගමු. ආපහු එදා ඊයේ චුට්ටයින් මට පැහැදිලි කරන්න ඕනේ කට්ටුනානේ වගේ එකෙන්. ඒකින්දා අපි අද මුලින්ම චුට්ටක් ඕනිපාතේට යමු. මතක් කරගමු. ඕනිපාතේ කියලා අපි හිරගන ඕ අකුර දැම්මට ඔයාලට මතක ඇති අපි ඇත්තටම හිරගන ඕ අකුර නෙමෙයි ඕනිපාතය කියලා ලියන්නේ. අපි ලියන්නේ හිරගන ඕ අකුර තමයි ලියන්නේ. හැබැයි උච්චාරණය කරනවා අපි ඕනිපාතය කියලා. එතකොට මම කිව්වා මේ ඕනිපාතය තමයි අපේ කර්මපදය හඳුන්වන නිපාතය වෙන්නේ. අපි ඊයේ දවසේ කතා කළා උක්තය එහෙම නැත්නම් කර්තෘපදයේ හංගවන නිපාතය මොකක්ද කියලා. මතක ඇති වානිපාතය. වානිපාතයේදීත් අපි වානිපාතය කියලා කිව්වට අපි ලියන්නේ හිරගෙන ව අකුර නෙමෙයි හ අකුර. ඒක ඔයාලට මතක ඇති. එතකොට මේ ඕනිපාතයේදී අපි චුට්ටක් කතා කළා මම හිතන්නේ මෙතන කතා කර කර ඉන්නකොට තමයි අර ක්‍රියාපදෙන් ප්‍රශ්නයක් අහනවා අන්න ඒක කතා කර කර ඉන්නකොට තමයි මට කට්ටුනේ බලන්න මම කිව්වා ඕනිපාතේ අපි දාන්නේ මොකේද කර්මපදය හඳුන්වන්න කර්මය කියන්නේ මොකක්ද මෙතන උදාහරණයක් දීලා තියෙනවා අපි සිංහල වාක්‍යයේ කර්මය බලමු තාත්තා රූපවාහිනිය නරඹනවා එතකොට මේකේ උත්තය නම් වෙන්නේ තාත්තා ක්‍රියාපදය නම් නරඹනවා කර්මය එතකොට රූපවාහිනිය කියන එක. හරිද? එතකොට රූපවාහිනිය කියන තැනට වෙන්න ඕනේනේ ඕනිපාතය දාන්නේ. මොකද ඕනිපාතය කියන්නේ කර්මය හඳුන්වන නිපාතය වෙන හින්දා. හරි. අපි බලමු ඕනිපාතය කොහොමද දාන්නේ කියලා. මම කිව්වා ක්‍රියාපදයෙන් ඔයාලා ප්‍රශ්නයක් අහන්න මොකක්ද මොනවද කියලා. ඒ කියන්නේ අපි ගමු තාත්තා රූපවාහිනිය නරඹනවා. මෙතනදී ඔයාලා අහන්නේ ක්‍රියාපදයෙන් තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ නරඹනවා කියන ක්‍රියාපදයෙන් ප්‍රශ්න දෙකක් අහනවා. මොකක්ද නරඹන්නේ? මොනවද නරඹන්නේ කියලා. හරිද? එතකොට මම කිව්වා මෙහෙම අපි ප්‍රශ්න දෙක ඇහුවාම ඒකට ගැලපෙන උත්තරයක් තියෙනවනේ. ඒ උත්තරය ඔයාලගේ මේ වාක්‍යයේ තියෙනවා නම් අපි ඒ උත්තරයට පස්සේ ඕනිපාතය දානවා. හරිද? එතකොට මෙතන නරඹන්නේ මොකක්ද? රූපවාහිනිය. මේ වාක්‍යයට හරියටම ගැලපෙනව නේද? දැන් මෙහෙම තිබ්බොත් නරඹන්නේ මොකක්ද? බත්. ඒක ගැලපෙන්නේ නැහැනේ. එහෙනම් එතකොට බත් බත් කියලා එකක් විතර බැරි වෙලාවක් හරි තිබ්බොත් අපිට ඒකට දාන්න බෑ. නරඹනවා කියන ක්‍රියාපදයට හරියටම ගැලපෙන උත්තරයක් තිබ්බොත් තමයි අපිට දාන්න පුළුවන් වෙන්නේ උත්තරයට පස්සේ ඕනිපාතය. හරිද? එතකොට මේක චුට්ටක් විතර තේරුම් ගන්න අමාරුයි. මොකද අපිට සාමාන්‍ය සෙන්සලා කියලා දෙන්නේ සාමාන්‍යයෙන් මේක කර්මය හඳුන්වන නිපාතය කියලා තමයි කියලා දෙන්නේ. ඒක මම ඉගෙන ගන්න කාලේ වුණත් මටත් කියලා දුන්නේ කර්මය හඳුන්වන ක්‍රියාපදේ තමයි ඕනිපාතේ කියන්නේ කියලා. හැබැයි ඉතින් මේක විතරක් කිව්වට අපිට හොයාගන්න බෑ
මොන කර්මයකට පස්සේ දැන් කර්ම දෙකක් විතර ක්‍රියාපදයක තිබ්බොත් කොහොමද දාන්නේ කියලා ඔය වගේ ප්‍රශ්න ටිකක් මතුවෙන හින්දා මම චුට්ටක් ඉතින් මේක බැලුවට පස්සේ මට තේරුණා මෙන්න මෙහෙම එකක් තමයි වෙන්නේ කියලා. එතකොට හැම වාක්‍යයකටම ඇප්ලයි කරලා බලුවම මේක මට හරි ගියා. ඒකින්ද මම මෙහෙම පොඩි නිකන් සමීකරණ එකක් වගේ හදාගත්තා. ක්‍රියාපදයෙන් ප්‍රශ්න දෙකක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? දෙවෙනි ප්‍රශ්නේ මොනවද? ඒ ඇහුවට පස්සේ උත්තරයට පස්සේ ඕනිපාතය දාන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාපදයෙන් ප්‍රශ්න දෙකක් අහනවා මොකක්ද මොනවද? උදාහරණයක් මම බත් කනවා. ක්‍රියාපදේ කනවනේ. කන්නේ මොකක්ද? කන්නේ මොනවද? උත්තරේ මේ වාක්‍යයේ තියෙනවා නම් අපිට උත්තරයට පස්සේ ඕනිපාතය දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ බත් කියන තැනට පස්සේ උත්තරේ වෙන්නේ බත්නේ. කන්නේ මොනවද ඇහුවාම බත් කියලානේ කියන්න පුළුවන්. උත්තරයට පස්සේ ඕනිපාතය දාලා ඊට පස්සේ අපිට ක්‍රියාපදේ දාන්න පුළුවන්. මම හිතනවා 70%ක් ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරිද? අපි චුට්ටක් උදාහරණ ටිකක් බලමු. තව මේක තේරුම් ගන්න. හරිද? ඊගාව එක ගුරුතුමිය ජපන් භාෂාව උගන්වනවා. හරිද? එතකොට අපි මේකේ උක්තය බලමු. අපි දන්නවා උක්තය හඳුන්වන නිපාතය තමයි වා නිපාතය නේද? එහෙනම් ගුරුතුමිය ජපන් භාෂාව උගන්වනවා කියන එකේ උක්තය තියෙන්නේ ගුරුතුමිය. මොකද ජපන් භාෂාව උගන්වන්නේ කවුද? ගුරුතුමිය. ගුරුතුමිය උක්තය එහෙම නැත්නම් එයා තමයි කර්තෘ. එහෙනම් ගුරුතුමියට පස්සේ උක්තයට පස්සේ අපි දන්නවා නිපාතයක් දාන්න. වානිපාතය නේද? එහෙනම් ගුරුතුමියට පස්සේ අපිට වානිපාතය දාන්න පුළුවන්. ඊගාවට අපි බලන්න ඕනේ මෙතන ඕනිපාතය දාන්නේ කොතනටද කියලා. අපි බලනවා අපිට තියෙන්නේ ඕනිපාතය දාන්න ක්‍රියාපදයෙන් ප්‍රශ්න දෙකක් අහන්න විතරයි. හරිද? අපි ක්‍රියාපදයෙන් ප්‍රශ්න දෙකක් අහමු. උගන්වනවා උගන්වන්නේ මොනවද? උගන්වන්නේ මොකක්ද? උගන්වන්නේ මොනවද? ජපන් භාෂාව. හරියටම ගැලපෙනව නේද? උගන්වන්නේ මොනවද? ජපන් භාෂාව. එහෙමනම් ජපන් භාෂාව කියන තැනට ඒ කියන්නේ අපේ වාක්‍යයේ උත්තරේ ගාවට අපිට ඕනිපාතය දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඕනිපාතයත් එක්ක ක්‍රියාපදය සාමාන්‍ය විදිහට තමයි දාන්න පුළුවන් වෙන්නේ. ඔයාලා දන්නවා ඇති අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි එහෙම ඉගෙන ගන්නකොට දැන් සිංහල අපි ලියනකොට උක්තය, කර්මය ඊට පස්සේ ක්‍රියාපදයනේ. හැබැයි ඉංග්‍රීසි වල නම් මේක වෙනස් වෙනවා. හැබැයි ජපන් වල කියන්නේ අපිට මම ගෙදර යනවා කියන එක ඉංග්‍රීසි වලින් කියන්න බෑනේ. මම කියන එකට ඉංග්‍රීසි වචනේ දාලා ඊට පස්සේ ගෙදර කියන එකට ඉංග්‍රීසි වචනේ දාලා යනවා කියන එකට ඉංග්‍රීසි වචනේ දාලා ඒ පිළිවෙලටම කියන්න බැහැනේ. අපිට හැබැයි මෙන්න මේ ජපන් කියන එක ජපන් භාෂාව නම් අපේ සිංහල භාෂාවේ පිළිවෙලටම කියන්න පුළුවන්. මොකද අපි උක්තය, කර්මය, ආඛ්‍යා මේ ක්‍රියාපදය පාවිච්චි කරනවා වගේම ජපන් අයත් ඉස්සෙල්ලාම උක්තය ඊට පස්සේ කර්මය ඊට පස්සේ ක්‍රියාපදය තමයි පාවිච්චි කරන්නේ. ඒකින්ද සාමාන්‍යයෙන් අපිට හරි ලේසියි කියන්නේ ඉංග්‍රීසි භාෂාවට වඩා චුට්ටක් ජපන් භාෂාව වාක්‍ය හදාගන්න කතා කරන්න ඉගෙන ගන්න හරි ලේසි. මොකද සිංහල එකමනේ අපිට ඒ වචනෙම ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්නේ. ඒ පිළිවෙලටම ඒකින්ද මේ ගුරුතුමිය ජපන් භාෂාව උගන්වනවා වගේ වාක්‍ය අපිට ගුරුතුමියට කියන ජපන් වචනේ ඊට පස්සේ නිපාත පදයක්. ජපන් භාෂාවට කියන ජපන් වචනේ. ඒ විදිහට දාලා පෙළ ගස්සන්න පුළුවන් වාක්‍යයේ වචන ටික. හරි. අපි බලමු තාත්තා රූපවාහිනිය නරඹනවා කියන එකට ආපහු වෙන්න. තාත්තා රූපවාහිනිය නරඹනවා. එතකොට තාත්තට මම ඊයේ කියලා දුන්නා තවත් වචනයක්. තාත්තට ඊයේ මං කියලා දුන්නා තවත් වචනයක් නේද? තාත්තට අපි චිචි කියලාත් කියනවා, ඔතෝසන් කියලාත් කියනවා. එතකොට මෙතනදී අපිට චිචි පාවිච්චි කරන්නත් පුළුවන්, ඔතෝසන් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ චිචි සහ ඔතෝසන් අතර වෙනසක් මම කියලා දුන්නා. චිචි කියන එකට වඩා පොඩ්ඩක් ගෞරවාන්විතයි ඔතෝසන් කියන එක.
හැබැයි මෙහෙමයි. දැන් අපේ තාත්තට, ඒ කියන්නේ මගේ තාත්තට, ඔයාලගේම තාත්තට ඔයාට එහෙම ගරු කරන්නේ නැති වුණත් මොන විදියකින් වුණත් චිචි කියලා කතා කරන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න ඔයාගේ යාළුවගේ තාත්තට ඔයාට චිචි කියලා කතා කරන්න බෑ. හරිද? එතකොට ඔතෝසන් කියලා ඒ ගෞරව පදේ දාලම තමයි කතා කරන්න වෙන්නේ. මෙතන එහෙම එකකුත් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ බලන්න අපි රූපවාහිනියට කියනවා තෙරෙබි. ඔය තෙරෙබි කියන එක ලියලා තියෙන්නේ හිරංගනා වලින් නෙමෙයි කතකනා වලින්. මේක ඇවිත් තියෙන්නේ ටීවී කියන වචන ඉංග්‍රීසි වචනෙන් ටෙලිවිෂන් ටීවී කියන එකෙන් තමයි එයාලට ටීවී කියලා කියාගන්න බැරි හින්දා තමයි තෙරෙබි කියලා වචනයක් එයාලා හදාගෙන තියෙන්නේ. එතකොට මේක ඉංග්‍රීසි වචනකින් ආපු එකක් හින්දා මෙයාලා මේක කතකනා වලින් ලියනවා. ඔයාලට කතකන පුළුවන්ද? කතකන පුළුවන්ද? දාන්න චුට්ටක් chat එකට කතකන පුළුවන්ද කියලා. අපිට N5 exam එකටත් එනවා. හිරගනා වලින් දීලා කතකනා වලින් එක තෝරන්න දෙනවා. කතකනා වලින් එකක් දීලා හිරගනා වලින් ලියන්න දෙනවනේ. එතකොට කතකනා හොඩියක් පුළුවන් වෙන්න ඕනේ. හරි. තාම බෑනේ. හරි. මම ඉස්සරහට දැන් මම හිතුවේ සාමාන්‍යයෙන් ඔයාලට හොඳට අකුරු ටික හිරගෙන කතකන ඒ ටිකක් පර්ෆෙක්ට් කියලා. දැන් මට ජොයින් වෙලා ඉන්න කට්ටියගෙන් මට දැන් තේරෙන විදිහට තාම චුට්ටක් අකුරු නේද යන්නේ. එතකොට මම මේක මෙහෙම කරලා ක්ලාස් එකේදී අකුරු ටික අකුරු හෝඩියේ ඉඳන් ආපහු පටන් ගන්නවා. ඒ කියන්නේ හිරගන හෝඩිය ඊට පස්සේ කතකන හෝඩිය චුට්ටක් ඉක්මනට ඒ ටික කියලා දෙන්නම්. නිපාත වලින් පස්සේ මම ඒක එහෙම කරන්නම්. එතකොට මම හිතනවා ඔයාලට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා ඉක්මනින්ම. හරිද? හරි. දැන්ට කතකනා බැරි වුණාට කමක් නැහැ. නිකන් එහාට හුරු කරගන්නක මොකක්ද මේ කියන්නේ කියලා. අද ඔයා ජපන් එක වචනයක් ඉගෙන ගත්තත් කමක් නැහැ. කොහොම හරි එක වචනයක් ඉගෙනගෙනනේ. හරි බලන්න තාත්තා රූපවාහිනිය නරඹනවා. එතකොට රූපවාහිනියට කියනවා තෙරෙබි කියලා. තෙරෙබි. හරිද? එතකොට නරඹනවට අපි කියනවා මිමස්. තාම ගොඩක් ක්‍රියාපද දන්නේ නැතුව ඇති මට චුට්ටක් ඊයේ අමතකුණා ඔයාලගේ අර N5 word list එක දාන්න. මම අද දාන්න බලන්නම්. එතකොට මෙතන දැන් වචන බැරි වුණාට බය වෙන්න එපා. මොකද වචන ටික අපිට බලා ගන්න පුළුවන්. හැබැයි නිපාත ටික බැරි වුණොත් තමයි චුට්ටක් ප්‍රශ්නේ වෙන්නේ. ඒක හින්දා වචනේ බැරි වුණාට හිතන්න එපා ජපන් මට දැන් තේරෙන්නේ මට බෑ කියලා. නිපාතේ දාන විදිය ඔයාට අහු වුණා නම් වචන ටික පාඩම් කරගත්තාම ජපන් භාෂාව කියන්නේ එච්චරම අමාරු දෙයක් නෙමෙයි මේ. විශේෂයෙන්ම මේ ග්‍රැමර් කොටස, ව්‍යාකරණ කොටස. හරි බලන්න. අපි දැන් උත්තරයට වානිපාත දාගත්තා. චිචීවා තෙරෙබි නිපාතයක් අපිට දාන්න ඕනේ. ඊට පස්සේ මිමස්නේ. හරි. අපි අහනවා ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක්. නරඹන්නේ මොනවද? නරඹන්නේ මොකක්ද? උත්තරේ තියෙනවා අපිට නේද රූපවාහිනිය. එහෙනම් රූපවාහිනියට ජපන් භාෂාවෙන් කියන තෙරෙබි කියලා. එහෙනම් රූපවාහිනිය කියන්නේ අපේ උත්තරේ ගාවට අපිට දාන්න පුළුවන් ඕනිපාතයනේ. එහෙනම් චිචීවා තෙරෙබි ඕමිමස්. චිචීවා තෙරෙබි ඕමිමස්. හරිද? ඊට පස්සේ ගුරුතුමිය ජපන් භාෂාව උගන්වනවා. අපි ගුරුතුමියට කියන වචනේ නම් දන්නවා කොහොමද? ගුරුතුමියට කියනවා සෙන්සෙයි කියලානේ. හරි. එතකොට අපිට කත්රුට පස්සේ දාන නිපාත දාන්න පුළුවන්. එහෙනම් වානිපාත දැම්මා. සෙන්සෙයි වා අපි ජපන් භාෂාවට කියනවා නේද නිහොන්ගෝ කියලා. අපි ජපානයට කියනවා නිහොන් කියලා. රටක භාෂාවකට අපිට දාන්න පුළුවන් රටේ නම දාලා මේක හැම එකටම කරන්න බෑ. සමහර ඒවාට විතරයි කරන්න පුළුවන්. සාමාන්‍ය සරලව කියන්න පුළුවන් රටක නම දාලා ඊට පස්සේ ගෝ දාන්න පුළුවන් සමහර රටවල් වලට විතරයි. මේක පුළුවන් උදාහරණ ප්‍රංශ භාෂාව. ප්‍රංශ භාෂාවට අපි කතකන වලින් දෙනවා පුරන්සු. පුරන්සු. එහෙනම් ප්‍රංශ භාෂාව කියන්න අපි පුරන්සු ගෝ කියලා පාවිච්චි කරනවා. දැන් මෙහෙම ගමුකෝ. ඉන්දියාවේ භාෂාව සාමාන්‍ය ඉන්දියාවේ භාෂාව දෙමළ හින්දි ඒ වගේනේ. හැබැයි අපිට දෙමළ භාෂාවට එහෙම කෙලින්ම නමක් තියෙනවා.
තමිරුගෝ තමිරුගෝ. එතකොට ඉන්දෝගෝ කියලා ඉන්දියාවට අපි කියනවා ජපාන් භාෂාවෙන් ඉන්දෝ. එතකොට ඉන්දෝගෝ කියලා ඉන්දියාවේ භාෂාව කියලා පාවිච්චි කරන්නේ. තව එකක් අපි ලංකාවට කියනවා ජපාන් භාෂාවෙන් මේකත් කතකනා වලින් ලියන්නේ සුරිලංකා කියලා. එතකොට ශ්‍රී ලංකාවේ භාෂාව කියන්නේ සුරිලංකාගෝ කියලා පාවිච්චි කරන්නේ. අපිට ඒකට තියෙනවා සිංහරගෝ. සිංහරගෝ සිංහල භාෂාව. ඒ වගේ අර හැම එකටම අපිට ගෝ කියලා දාන්න බෑ. හැබැයි සමහර ඒවාට රටට පස්සේ ගෝ කියලා දැම්මොත් ඒකේ තේරුම ඒ රටේ භාෂාව කියන එක. එතකොට අපි ජපානයට කියනවා නිහොන් කියලා. තවත් ජපානයට කියන නමක් තියෙනවා. කවුරු හරි දන්නවා නම් chat එකට දාන්න. ජපානයට නිහොන් කියලා කියනවා. ඒක අපි හැමෝම දන්නවා. ජපානයට තව නමක් කියනවා. අපිට මේවා N5 විභාගෙදී ඕනේ වෙනවා. දන්නවද? බලන්න දන්නවද කියලා චුට්ටක්. බෑනේ. හරි. අපි කියනවා නිහොන් කියලා කියනවා නිප්පොන් කියලා කියනවා. නිප්පොන්. නිහොනුත් කියනවා නිප්පොන් කියලා කියනවා. ජපානය කියලා කියන්නේ. හැබැයි බහුතරය භාවිතය නිහොන් කියන එක. N5 exam එකේ ලියන්න එන්න පුළුවන්. ඒකේ එනවනේ වාක්‍යයක් දීලා මේකට සමාන අදහසක් තියෙන වාක්‍යයක් හොයන්න කියලා. හරිද? එතකොට ඔයාලට එන්න පුළුවන් වාක්‍ය මෙන්න මේ විදිහටම සෙන්සෙයි wa nihongo o oshiemasu. ඒ කියන්නේ ගුරුතුමිය ජපන් භාෂාව උගන්වනවා. ඔයාලට ප්‍රශ්න දීලා තියෙනවා පහත වාක්‍යයට සමාන වාක්‍යයක් තෝරන්න. එතකොට දීලා තියෙන සෙන්සෙයි wa nihongo o oshiemasu. යට දෙනවා සෙන්සෙයි wa nippon go o oshiemasu. ජපන් භාෂාව උගන්වනවා කියන එකට අතෙන්ට නිප්පොන් කියලා දාලා තියෙනවා. එහෙනම් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ එතෙන්දි ජපානයට තවත් නමක් කියනවා නිප්පොන් කියලා. මෙන්න මේ විදිහට. හරි. දැන් අපිට තියෙන්නේ උගන්වනවා කියන එකටනේ. උගන්වනවට අපි කියනවා ඔෂියමස්. කවුරු හරි දන්නවද ඉගෙන ගන්නවා කියන ක්‍රියාපදය? උගන්වනවා නම් ඔෂියමස්. ඉගෙන ගන්නවා නම් මොකක්ද? දන්නා නම් දාන්න බලන්න. දැන් නැති වුණාට ප්‍රශ්නයක් නෑ. දන්නා නම් දාන්නකෝ. නෑනේ හරි. චුට්ටක් දිග වචනයක් තියෙනවා බෙන් කියෝෂිමස්. බෙන් කියෝෂිමස්. දැන් දන්නේ නැති වුණාට කමන්නේ නිකන් කනට හුරු කරගන්න. හරිද? වචන කොලේ පාඩම් කරගෙන යද්දී ඔයාලට මේව හරියනවා. එතකොට ගුරුතුමිය ජපන් භාෂාව උගන්වනවා නම් අපි ඉන්නේ ඕනිපාතයේ. ක්‍රියාපදයෙන් ප්‍රශ්නේ අහනවා උගන්වන්නේ මොනවද? උගන්වන්නේ මොකක්ද? ජපන් භාෂාව. එහෙනම් ජපන් භාෂාව කියන එකට පස්සේ ඕනිපාතේ දාන්න පුළුවන්. හරිද? මම මෙහෙම එකක් කියනවා. මේ වාක්‍යෙට මට කියන්න ඕනිපාතේ දාන්න පුළුවන්ද බැයිද කියලා. මම පැන්සලෙන් ලියනවා. මම පැන්සලෙන් ලියනවා. පැන්සලෙන් කියන තැනට ඕනිපාතේ දාන්න පුළුවන්ද බැයිද? මම පැන්සලෙන් ලියනවා. මම පැන්සලෙන් ලියනවා. දැන් අපි ඔයාලා මොකද්ද කරන්න ඕනේ? ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. මොකක්ද මොනවද කියලා. ඔන්න මම පැන්සලෙන් ලියනවා. වාක්‍යයේ ක්‍රියාපදය ලියනවා. ප්‍රශ්නය අහනවා. ලියන්නේ මොකක්ද? ලියන්නේ මොනවද? පැන්සලෙන්. ගැලපෙනවද? ලියන්නේ මොකක්ද? ලියුම. ලියන්නේ මොකක්ද? ප්‍රශ්න පත්‍රය. ලියන්නේ මොකක්ද? පොත. ඔන්න ගැලපෙනවා. හැබැයි බලන්න නිකන් සිංහලෙන්ම හිතලා බලන්නකෝ. මම පැන්සලෙන් ලියනවා. ලියන්නේ මොකක්ද? පැන්සලෙන්. ගැලපෙනවද?
නෑ නේද? නෑනේ. එහෙනම් ඕනිපාතය දාන්න පුළුවන්ද? දාන්න බෑ. ඒක තේරුණාද? ඒක ටිකක් විතර සාමාන්‍ය තේරුණාද? ඕනිපාතය සහ තව නිපාතයක් තියෙනවා නීනිපාතය කියලා. මේ දෙක ඕනිපාතයට අතර චුට්ටක් තව සංකීර්ණයි නීනිපාතය. ඒකින්ද චුට්ටක් මේක අවධානයෙන් හොඳට අහගෙන ඉන්න වෙනවා ඕනිපාතේ තේරුම් ගන්න නම්. ගොඩාක් අයට වර්ධන නිපාතයක් තමයි මේ ඕනිපාතය කියලා කියන්නේ. එහෙනම් තේරුණා නේද? මම පැන්සලෙන් ලියනවා කියලා කිව්වහම ලියන්නේ මොකක්ද ලියන්නේ මොනවද කියලා අහුවහම පැන්සලෙන් කියලා උත්තරයක් ආවොත් ඒක වැරදීනේ. හරි. ඉන්න මම තව උදාහරණයක් මතක් කරන්න. අයියා අයියා පළතුරු බීම බොනවා. අයියා පළතුරු බීම බොනවා. හරිද? මට කියන්න මේකට ඕනිපාතේ දාන්න පුළුවන්ද? දාන්න බැරිද? අයියා පළතුරු බීම බොනවා. මේකට ඕනිපාතේ දාන්න පුළුවන්ද? ඕනිපාතේ දාන්න බැරිද? පුළුවන් නේ. ඔව් හොඳයි. උත්තර දාලා තියෙනවා. දාන්න පුළුවන්. මොකද ක්‍රියාපදයක ප්‍රශ්නය අහනවා. බොනවා. බොන්නේ මොනවද? පළතුරු බීම. බොන්නේ මොකක්ද? පළතුරු බීම. එහෙනම් අපිට ඕනිපාතේ දාන්න අනිවාර්යෙන්ම පුළුවන් නේ. හරි. මම තව එකක් කියනවා. නංගි පත්තරය කියවනවා. ඔයාලා දැන් මේක ජපන් වලින් හදන්න try කරන්න එපා. මොකද ඔයාලට ලොකු වචන දැනුමක් නැහැනේ. ඒක හින්දා මට දැනගන්න ඕනේ ඕනිපාතේ දාන්න ඔයාලා දාන තැන තේරෙනවද ඒ වාක්‍යෙට ඕනිපාතයක් දාන්න පුළුවන්ද බැයිද කියලා. හරිද? මට කියන්නකෝ. නංගි පත්තරය කියවනවානේ මං කිව්වේ. ඔව්නේ. නංගි පත්තරය කියවනවා. මේකට ඕනිපාතේ දාන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ හොඳයි. දාන්න පුළුවන් මොකද කියවනවා අපි ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් අහනවා කියවනවා කියවන්නේ මොකක්ද පත්තරය කියවන්නේ මොනවද පත්තරය එහෙනම් පත්තරය කියන වචනෙට පස්සේ අපිට ඕනිපාතේ දාන්න පුළුවන් හරිද තව උදාහරණයක් ගමු ඔයාලා දන්නවනේ ජපන් අය අතින් බත් කන්නේ නැහැ අතින් කෑම කන්නේ නැහැ කියලා එයාලා මොනවයින්ද කන්නේ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. ජපන් ජාතිකයෝ කන්නේ මොනවයිද? මොනවා පාවිච්චි කරලාද කන්නේ? අන්න හරි චොප්ස්ටික් නේ. අපි චොප්ස්ටික් වලට ජපන් භාෂාවෙන් කියනවා හෂි. හයන්නයි ෂියන්නයි. හෂි කියලා කියනවා චොප්ස්ටික් වලට. මම මෙහෙම කිව්වොත් අයියා චොප්ස්ටික් වලින් කනවා. අයියා චොප්ස්ටික් වලින් කනවා. මේකේ ඕනිපාතේ දාන්න පුළුවන්ද බැරිද? අයියා චොප්ස්ටික් වලින් කනවා. ඕනිපාතේ දාන්න පුළුවන්ද බැරිද? අන්න හරි. හොඳටම හොඳයි. දාන්න බෑ නේද? මොකද අයියා චොප්ස්ටික් වලින් කනවා. ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ. කන්නේ මොනවද? චොප්ස්ටික්. කන්නේ මොකක්ද? චොප්ස්ටික්. චොප්ස්ටික් වලින්. කන්නේ මොකක්ද? චොප්ස්ටික් වලින්. කන්නේ මොනවද? චොප්ස්ටික් වලින්. ගැලපෙන්නේ නැහනේ. එතකොට නිකන් තේරුම අපි අර චොප්ස්ටික් එක කනවා වගේ, හසිපූරු එක කනවා වගේ, හසි එක කනවා වගේ තේරුමක් එන්නේ නේ. එතෙන්ට දාන්න බෑ. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. තේරුණාද? වකරිමස්තකා හැමෝටම තේරුණාද?
හොඳයි වකරිමස් නේ. හොඳයි. හරි. මම ඔයාලට වචන දැනුම තාම මදි හින්දා ඊයේ හිතාගෙන හිටියේ ඔයාලට වචන හිම පුළුවන් එහෙම කියලා. අ, ඔයාලට වචන දැනුම ටිකක් මදි හින්දා මම වාක්‍ය ලියන්න දෙන්නේ නැහැ. ඒක හින්දා තමයි කටින් ඔයාලගෙන් ඇහුවේ මෙතෙන්ට ඕනිපාත දාන්න පුළුවන්ද බැරිද කියලා. මට කියන්න දැන් අපි ජපන් භාෂාවේ නිපාත පද දෙකක් ඉවර කළා මේ වෙනකොට. හරිද? පළවෙනි එක වානිපාතය දෙවෙනි එක ඕනිපාතය. මේ දෙකේ මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ටක් ගාලා දාන්න chat එකට message එකක්. ගැටලුවක් තියෙනවා. ගැටලුවක් නැත්නම් කමක් නෑ. තේරිලා වගේනේ. එහෙනම් හොඳයි. හරි. අපි යන් ඊගාව නිපාතයට වේගය වැඩි වගේද? මම වේගය වැඩි වගේද? කියවන් වෙනවා. නෑ තව ස්ලෝ කරන්න ඕන නම් කියන්න. ස්ලෝ කරන්න. හරි. බලන්න. ඊගාව නිපාතේ නෝ නිපාතය. හරිද? දැන් මේ නෝ අකුර කියව ගන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද? මම ඊගාවට අකුරු ටික කියලා දෙන්නම්. ටක් ගාලා හිරගෙන කතකන ටික කියලා දෙන්නම්. හරි. නෝ නිපාතය නම් හැබැයි ටිකක් ලේසි. නෝ නිපාතය කියන්නේ අයිතියක් හඟවන්න දාන නිපාත පදය. උදාහරණ මගේ බෑගය. බෑග් එක කාගේද? මගේ. මට තමයි අයිති. මගේ බෑග. එහෙනම් මගේ කියන තැනට අපිට දාන්න පුළුවන් නෝනිපාතය. අපි හිතමු තව නංගිගේ ඇඳුම. ඇඳුම කාගේද? නංගිගේ. එතකොට ඔය සිංහල භාෂාවේ ගොඩක් වෙලාවට ගේ කියලා දානවා නේද අපි අයිතියක් හඟවන්න. නංගිගේ, මල්ලිගේ, කමලගේ, පවනිගේ, යහළුවගේ, වෛද්‍යවරයාගේ, ගුරුවරයාගේ කියලා ඔය තැන්වලට අපිට එතන අයිතියක් ගැන කියවෙනවා නම් නෝනිපාතය දාන්න පුළුවන්. හරිද? මම කියන එකට නම් ඔයාලා වචනේ දන්නවනේ. වතෂිනේ. වතෂි කියලා කියනවා මම කියලා කියන්න. මට අහන්න බැරි වුණා ජපන් භාෂාවේ ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයක් තියෙනවද භාෂාවේ? ඒ කියන්නේ මෙහෙ දැන් අපේ නම් වෛද්‍යවරයා වෛද්‍යවරිය, ගුරුවරයා ගුරුවරිය මේ විදිහට තියෙනවානේ. හැබැයි ජපන් භාෂාවේ මේ වගේ වචන දෙකක් නැහැ නේද? හැබැයි හොඳ වෙලාවට වචන දෙකක් නොතිබ්බේ නැත්නම් අපිට වෛද්‍යවරයාට කියන එක පාඩම් කරගන්නත් ඕනේ. වෛද්‍යවරියට කියන එක පාඩම් කරගන්නත් ඕනේ. කොහොමද ජපන් භාෂාවේ වෛද්‍යවරයා වෛද්‍යවරිය කියලා අර ස්ත්‍රීලිංග සහ පුරුෂලිංග වචන නැහැ. හරිද? හරි. දැන් අපි හිතේ මම කියන වචනේ මම කියන එක වතෂි. ඒක මම කියන කෙනා ගැහැණු කෙනෙක් වුණා වතෂි කියලා කියන්න පුළුවන්. තව පොඩි විශේෂ වචනයක් තියෙනවා. මම කියලා කියන්න පුළුවන් ඔයා පිරිමි ළමෙක් නම් ඔයාට වතෂි නැතුව වතකුෂි හොයන්න වතකුෂි කුයන්නක් මැදට දාගන්න කියන්න පුළුවන්. ඔයා පිරිමි ළමෙක් නම් හැබැයි වතකුෂි කියලා ගැහැණු ළමයිට කියන්න බෑ. පිරිමි ළමෙක් නම් විතරයි කියන්න පුළුවන් වතෂි වෙනුවට වතකුෂි කියලා. හැබැයි මේ වතකුෂි කියන එකේ භාවිතය ටිකක් අඩුයි. ගොඩක් වෙලාවට මේක කතා කරද්දී ජපන් භාෂාව කතා කරද්දී තමයි වතකුෂි කියන එක ගොඩක් වෙලාවටම පාවිච්චි වෙන්නේ. හරි. එතකොට ඔයාලට පොදුවේ මම කියලා කියන්න වතෂි කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට අපි හදන්න යන්නේ මම කියන වචනේ මගේ කියන වචනේ. මම නම් වතෂි මගේ කියලා අයිතියක් දීලා තියෙනවනේ අපිට ගේ අකුරක් දාලා. එහෙනම් අපේ අයිතිය හැඟවීමේ නිපාතය තමයි නෝ නිපාතය. මේ නෝ නිපාතය නම් කලින් වගේ අර ඉරංගන හයන්න ලියලා ඒකට වානිපාතය කියනවා. ඉරංගන වෝ අකුර ලියලා ඒකට ඕ අකුර කියනවා. එහෙම විකාර නැහැ.
මේකේ නෝ නිපාතේ ඊළඟට නෝම තමයි උච්චාරණයේදීත් නෝ කියලාම තමයි අපි කියවන්නේ. හරිද? එතකොට මම වතෂි මගේ නම් අපි පාවිච්චි කරනවා වතෂිනෝ. වතෂිනෝ කියලා කියන්නේ මගේ. අපි දැන් හදන්න ඕනේ මේක මගේ බෑගය වේ. මට කියන්න මෙතන කොහෙට හරි ඕනිපාතයක් එනවද? මෙතෙන්දී ඕනිපාතයක් එනවද? මේක මගේ බෑගය වේ. නෑනේ. ඇයි නැත්තේ? මම කිව්වේ ඕනිපාතය දාන්නේ ක්‍රියාපදයෙන් තමයි ප්‍රශ්නයක් අහන්නේ. මේ වාක්‍යයේ ඕනිපාතයක් දාන්න පුළුවන්ද බලන්න. ක්‍රියාපදයක්වත් නැහැනේ. වේ කියන එක ක්‍රියාපදයක් නෙවෙයි. වේ කියන එකට අපි දන්නවා ජපන් වචනයක් තියෙනවා this නේද? එහෙනම් මේ වාක්‍යයේ ඕනිපාතයක් අපිට දාන්න බැහැ. මගේ කියන්නේ එතකොට වතාශි නෝ. මට කියන්න අම්මට කියනවනේ අපි හහා කියලා කියනවා. තව වචනයක් තියෙනවා ඔකාසන්. මට කියන්නකෝ අම්මගේ කියලා හැදුවොත් කොහොමද එන්නේ? අම්මගේ. මොකක්ද දාන්නේ? නෝනිපාතයනේ. එහෙනම් හහා නෝ. එහෙම නැත්නම් ඔකාසන් නෝ කියලා කියන්නේ අම්මගේ කියන එක. නේද? හරි. අපි බලමු මෙන්න මේ නෝනිපාතේ දාන්න ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී කියන කිසිම ભેදයක් නැහැ. ප්‍රාණවාචී ඒවට දාන්නත් පුළුවන්. උදාහරණ පවනිගේ. පවනි සන්නෝ. අපි සන් කියලා දානවනේ නමක්. අගට මහතා මහත්මිය කියලා කියන්න. එතකොට පවනි සන්නෝ. කමලගේ. කමලා සන්නෝ කියලා පාවිච්චි කරන්න පුළුවන්. අප්‍රාණවාචී ඒවට දාන්න පුළුවන්. හරිද? මොනවද? බල්ලාගේ. අපි බල්ලට මොකක්ද කියන්නේ? දන්න කෙනෙක් ඉන්නවද? බල්ලා වචනේ ජපන් භාෂාවේ මොකක්ද කියන්නේ කියලා? බල්ලට කියන එක දන්න කෙනෙක් ඉන්නවද? නෑනේ. අපි බල්ලට කියනවා ඉනු කියලා. ඉනු බල්ලා. ඉනු කියලා කියනවා බල්ලට. හරිද? එතකොට මට කියන්නකෝ බල්ලගේ කියලා හදද්දි කොහොමද හැදෙන්නේ? ඉන්නුනෝ. එහෙනම් ඔය සිංහල භාෂාවේ ගේ කියලා අයිතිය හංගවනකොට අපිට මේ නෝනිපාතේ දාන්න පුළුවන්. හැබැයි මෙතන ගේ නිපාතේ නැතුවත් අපිට සමහර ඒවා අයිතිය හංගවන්න පුළුවන් නේද? උදාහරණයක් විදිහට ඉංග්‍රීසි ගුරුවරයා. ඒ ගුරුවරයා මොකේටද අයිති? ඉංග්‍රීසි භාෂාව තමයි එයා උගන්වන්නේ. ඒ ගුරුවරයා අයිති වෙන්නේ ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරු අතරට. හැබැයි අපි ඒකට කියන්නේ නැහැනේ ඉංග්‍රීසි භාෂාවේ ගුරුවරයා හරි ඉංග්‍රීසි භාෂාවේ ගුරුවරයා හරි එහෙම එකක් කියන්නේ නැහැනේ ගේ දාලා අයිතිය හැංගෙවට. මේ වගේ චුට්ටක් අර නෝනිපාතේ ගේ කියන එකක් නොදා. ඒ කියන්නේ මගේ නංගිගේ අයියාගේ ඔහොම ගේ අඟුරකුත් නොදා එන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක චුට්ටක් කල්පනාකාරී වෙන්න ඕනේ. කොතෙන්ටද එන්නේ මේ වාක්‍යයේ මේ වචනේ අයිතියක් හැඟවිලා තියෙනවද කියලා. හරිද? අපි එන්න පළවෙනි උදාහරණයට මේක මගේ බෑගය වේ. මේක මගේ බෑගය වේ. හරි. මට කියන්නකෝ මේකේ වාක්‍ය උක්තය කවුද? උක්තය කවුද? දැන් මට නොකියුවා ටයිප් කරන්න කම්මැලි වගේ නම් හිතින් හිතන්න මේකේ උක්තය කවුද කියලා හිතින් හිතන්න මේක තමයි උක්තය. පුළුවන් නම් දාන්න. හොඳයි. හොඳයි. මේක කියන එක තමයි උක්තේනේ. මගේ බෑගය කියන්නේ මොකද්ද? මෙන්න මේක. එහෙනම් මේක කියන එකට පස්සේ අපි දානවා අපි උක්තය හංගවන නිපාතය මොකක්ද? වා නිපාතය. හරිද? මේක කියන එකට පස්සේ වා නිපාතය දානවා. මගේ අන්න අයිතියක් හංගවලා නේද? මගේ බෑගය. මේක මගේම බෑග් එක.
මගේ බෑග් එකම විතරයි. එහෙනම් මට තමයි මේ බෑග් එක අයිති. අපි එහෙනම් දන්නවා අයිතිය හැඟවීමේ නිපාත පදය මොකක්ද? නොනිපාතය. එහෙනම් මගේ මම කියන්නේ වතාශි. මගේ කිව්වම අපි වතාශි නෝ කියලා දාන්න පුළුවන් නේ. මගේ බෑගය වේ. අපි බෑග් එකට කියනවා කබන්. කබන් කියලා කියන්නේ බෑග් එකට. මෙතන කබන් කියලා ලියනකොට බලන්න කයන්න ලියලා තියෙනවා. ඊට පස්සේ කයන්නට ඊට ඉරි කෑලි දෙකක් දාලා තියෙනවා නේ. අපි ওই ඉරි කෑලි දෙකට කියනවා තෙන් කියලා. තෙන්. එතකොට ඒ හයන්නත් ද අකුරක් වෙනවා තෙන් දැම්මම. එහෙනම් කබන්. වේ කියන තැනට අපිට දාන්න පුළුවන් දෙස්. හරිද? එහෙනම් මේක කියන්න අපි කියනවා කොරේ. එහෙනම් මේක කියන තැනට එනවා වානිපාතය. මගේ කියන තැනට එනවා නෝනිපාතය. එතකොට මේකේ අපිට යෙදෙන්නේ නිපාත දෙකක් විතරයි. ඕනිපාතය එහෙම දාන්න බෑ හේතුව මොකද්ද? ප්‍රධාන වශයෙන්ම ක්‍රියාපදයක් නැහැ. ඒක හින්දා මෙතෙන්ට ඕනිපාතයක් දාන්න බෑ. එහෙනම් අපිට වාක්‍ය හදා ගන්න පුළුවන්. කොරේවා වතාශිනෝ කබන්දෙස්. කොරේවා වතාශිනෝ කබන්දෙස්. හරිද? හරි. ඊගාව එක බලන්නකෝ. ඊට කලින් මට කියන්න මෙන්න මේකට දාන්න පුළුවන් නෝනිපාතය. හරිද? මේක නංගීගේ පාසල වේ. ඔතන නංගීගේ කියන තැනට නෝනිපාතය දාන්න පුළුවන්ද? බැරිද? මේක නංගීගේ පාසල වේ. ඔව් හරියටම හරි පුළුවන්නේ මේ පාසල කාටද? නංගිගේ. නංගිට තමයි අයිතියක් තියෙනවා එතන. මේක මගේ නංගිගේ පාසල කියලානේ. ඒකට නංගිගේ කියලා කිව්වම අපිට දාන්න පුළුවන් නංගි කියන්නේ අපි ඉමෝතෝ වචන මතකයි දන්නේ කියලා බය වෙන්න එපා. ඉමෝතෝ නංගිගේ නම් අපි දානවා ඉමෝතොනෝ. ඉමෝතොනෝ කියලා දාන්න පුළුවන්. හරිද? තව එකක් යමද මහතාගේ කාර්ය වේ. යමද මහතාගේ කාර්ය වේ. පුළුවන්ද? බැරි. පුළුවන් නේ හොඳයි. යමද මහතාගේ කාර්යකේ අයිතිය කාගේද? යමද මහතාගේ. එහෙනම් අපි යමද කියන වචනේ ගොඩාක් වෙලාවට අපිට N5 N1 වෙනකම් දැනන්නේ ජපානයේ තියෙන වාසගමක් නේ. අපේ තියෙන වාසගම් අන්න ඒ වගේ වාසගම. ගොඩක් වෙලාවට N1 වෙනකම්ම එන නම් ටිකක් තියෙනවා. යමද, තනකා, නොරිකෝ ඔන්න ඔය නම් තුන අනිවාර්යෙන්ම එනවා. ගොඩක් වෙලාවට එයාලා කියන්නේ N5 එක්සෑම් එකේදී උදාහරණනේ ප්‍රශ්න අහනකොට ඔන්න ඔය නම් තුන තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ජපන් නමක් තිබ්බොත් අනිවාර්යෙන්ම. හරිද? අපි කිව්වේ යමද මහතාගේ කාර්යය. එහෙනම් යමද මහත්තයාට තමයි මේ කාර්යක අයිති. එහෙනම් යමද මහතාගේ කියන තැනට නෝනිපාතය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් කොහොමද වෙන්න ඕනේ? යමද සන්නෝ. යමද සන් කියන්නේ යමද මහත්මයා කියන එක. යමද සන්නෝ කියලා කියන්නේ යමද මහතාගේ කියලා කියන එකනේ. හරි. දැන් පොඩි සාමාන්‍ය ප්‍රමාණයක ඔයාලට දැනුමක් එන්න ඇති. නෝනිපාතය කියන්නේ මොකක්ද? නෝනිපාතය පාවිච්චි කරන්නේ කොයි වගේ තැන්වලටද කියලා. එතකොට සාමාන්‍ය විදිහට ඔයාලට ගේ කියලා තියෙන අකුර දැම්මට පස්සේ නෝනිපාතය දාන්න පුළුවන් කියලා අදහසක් ආවනේ. මගේ, නංගිගේ, අයියාගේ, ආච්චිගේ, පවනි, මහත්මියගේ ඕනම එකකට දාන්න පුළුවන්. ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදයක්වත් ස්ත්‍රී පුරුෂ ભેදයක්වත් මේ නෝනිපාතයේ නැහැ. මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට ඒක වානිපාතයේදී අහන්න බැරි වුණා. මේකෙදි මම අහන්නම්. වාක්‍යයක නෝනිපාත දෙකක් තියෙන්න පුළුවන්ද? වාක්‍යයක් ගත්තොත් නෝනිපාත දෙකක් තියෙන්න පුළුවන්ද?
ඒක ඔයාලා ජපන් පැත්තෙන් හිතන්න නැතුව සිංහල භාෂාව පැත්තෙන් හිතලා බලන්න. නෝනිපාතේ අයිතිය හංගවන එකනේ. නිකන් හිතලා බලන්න නිකන් අයිතිය හංගවන වාක්‍යයක් හිතලා චුට්ටක් නෝනිපාත දෙකක් තියෙන්න පුළුවන්ද කියලා ඉන්න අහන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් අයිතිය හංගවන පද දෙකක් තියෙන්න පුළුවන් වාක්‍යයක් ඇතුලේ. කියන්න බලන්න. ඔව්නේ ඔයාලා කිව්වා හරියටම හරි වාක්‍යයක අපිට නෝනිපාත එකක් දෙකක් තුනක් ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඇයි අපි උදාහරණයක් හිතමු මේක මගේ නංගීගේ පෑන. මේක මගේ නංගීගේ පෑන. ඔතන අයිති නැගවීමේ පද කීයක් තියෙනවද? දෙකක් තියෙනව නේද? මොකද්ද? එකක් මගේ අනිත් එක නංගීගේ. එහෙනම් අයිති හැඟවීමේ පද දෙකක් තියෙනවා. අපිට එහෙනම් පාවිච්චි කරන්න පුළුවන් මගේ කියන තැනට නෝනිපාතය ගන්න පුළුවන්. නංගීගේ කියන තැනට නෝනිපාතය අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේ දෙන හැටි ඔයාලට සම්මානයක් දාලා තියෙනවා. අර පුද්ගලයා බැලූ බැලමට අයිතියක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි චුට්ටක් වෙලා හිතුවොත් අපිට මේකේ අයිතියක් හොයාගන්න පුළුවන්. ගුරුවරයෙක් තමයි එයා මොන භාෂාව උගන්වන කෙනෙක්ද? එයාට අයිති මොන සබ්ජෙක්ට් එකද? එයාට අයිතියක් තියනවා එක සබ්ජෙක්ට් එක ජපන් භාෂාව. මෙතන ජපන් භාෂාවේ ශාකේ කියලා සිංහල අකුර දාලා නැති වුණාට වචන ටික වෙන වෙනම තිබුණට අයිතියක් කියවෙනව නේද චුට්ටක් හිතලා බැලුවම අපි කියනවා දැන් ඉස්කෝලේක වුණා ටීචර් කෙනෙක් හැම සබ්ජෙක්ට් එකම උගන්වන්නේ නැහැනේ. එයාටම වෙන වෙච්ච සබ්ජෙක්ට් එකක් හෝ දෙකක් හෝ කිහිපයක් තියෙනවා. අපි කියන්නේ මේ ඉංග්‍රීසි ටීචර්, මේ දෙමළ ටීචර්, මේ විද්‍යාව ටීචර්. එහෙනම් ඒ ටීචර් මොන සබ්ජෙක්ට් එකටද අයිති? විද්‍යාව. දෙමළ වලට. මේ විදිහටනේ. එතකොට මේකෙදි ජපන් භාෂා ගුරුවරයා වේ කියලා කියනකොට ජපන් භාෂාව උගන්වන සබ්ජෙක්ට් එක ජපන් භාෂාව කියන සබ්ජෙක්ට් එකට තමයි මේ ගුරුවරයා අයිති වෙන්නේ නේ. එහෙනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් ජපන් භාෂා ගුරුවරයා කියලා කිව්වහම ජපන් භාෂාවට මම කිව්වා නිහොන්ගෝ. ජපන් භාෂා ගුරුවරයා කිව්වම නිහොන්ගෝ සෙන්සෙයි. නිහොන්ගෝ සෙන්සෙයි කියලා පාවිච්චි කරන්න පුළුවන්. මම කලින් කිව්වා ප්‍රංශ භාෂාවට කියන ජපන් භාෂාව. නිකන් මතකද? ඉච්චර මතකයක් නැති වෙන්නේ පුරන්සුගෝ. ප්‍රංශයට කියනවා පුරන්සු. හරිද? ප්‍රංශ භාෂාවට කියනවා පුරන්සුගෝ. එතකොට ප්‍රංශ භාෂා ගුරුවරයා වේ කියලා කිව්වොත් කොහොමද කියන්නේ? මෙතන අයිතියක් ගෑවිලා තියෙනවා චුට්ටක් කල්පනා කරන් යද්දි. ගුරුවරයෙක් තමයි. හැබැයි මොන සබ්ජෙක්ට් එකටද එයා අයිති? ප්‍රංශ භාෂාවට. එහෙනම් පුරන්සුගෝ නෝ සෙන්සෙයි කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ ඔය චුට්ට හැංගිච්ච තැන් තියෙනවා අපිට එක
පාට අර වචනයකින් අකුරකින් අයිතියක් හිතාගන්න බැරි. ඒක හින්දා තමයි චුට්ටක් විතර මේක හිතන්න ඕන නිපාතයක් වෙන්නේ. හරිද? අපි මේ මුළු වාක්‍යම බලමු. අර පුද්ගලයා ජපන් භාෂා ගුරුවරයා වේ. අර පුද්ගලයා අපිට තියෙන වචනයක් අර පුද්ගලයා. මේකේ උත්තර කවුද? එහෙම නැත්නම් මේකේ කර්තෘ කවුද? ජපන් භාෂා ගුරුවරයෙක් වෙන්නේ අර පුද්ගලයා. එහෙනම් අපි දන්නවා කර්තෘට පස්සේ. ඒ කියන්නේ උත්තරට පස්සේ අපි දාන්න ඕනේ නිපාතයක් මොකක්ද? වා නිපාතය. එහෙනම් අර පුද්ගලයා කියන එකට පස්සේ වා නිපාතය අපි දාන්න ඕනේ. හරි. ඊට පස්සේ ජපන් භාෂා ගුරුවරයා වෙයි. මේකට ඕනිපාතයක් දාන්න පුළුවන්ද කියලා කවුරු හරි දාන්නකෝ chat එකට. මේ අර පුද්ගලයා ජපන් භාෂා ගුරුවරයා වෙයි කියන වාක්‍යයට ඕනිපාතයක් දාන්න පුළුවන්ද? බෑනේ හොඳටම හොඳයි. මේකට දාන්න බෑ. ඇයි හේතුව? ඕනිපාතේ දාන පළවෙනිම නීතිය ක්‍රියාපදයෙන් තමයි ප්‍රශ්නයක් අහන්නේ නේ. ක්‍රියාපදයක් තියෙන්න ඕනේ වේ කියන එක ක්‍රියාපදයක් නෙමෙයි. එහෙනම් මෙතෙන් ඕනිපාතයක් දාන්න බැහැ. හරිද? හරි. එහෙනම් අර පුද්ගලයා අනුහිතෝවා ජපන් භාෂාව නිහොන්ගෝ ගුරුවරයා ජපන් කියන සබ්ජෙක්ට් එකටයි අයිති වෙන්නේ. එහෙනම් නිහොන්ගොනෝ ගුරුවරයාට කියනවා සෙන්සෙයි. වේ කියන එකට අපි කියනවා දෙස්. එහෙනම් අනුහිතෝවා නිහොන්ගොනෝ සෙන්සෙයි දෙස් කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මට කවුරු හරි කියන්න මෙන්න මේ වගේ එකක් සකුරා මල් කියන එකට එයාට නෝනිපාතේ පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද? ජපන් භාෂා ගුරුවරයා කියන එකත් එක්ක හිතලා කියන්න මට. සකුරා මල් කියන එකට නෝනිපාතේ පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද? අපිට පාවිච්චි කරන්න පුළුවන් නේද? ඇයි? සකුරා මලක් තමයි. හැබැයි මොන මලක්ද? අයිතිය මොන මලටද? සකුරා කියන මල. සකුරානෝ හනා මලට කියනවා හනා. හරිද? එතකොට අපිට සකුරානෝ හනා කියලා කියන්නත් පුළුවන්. හැබැයි මේ සකුරා කියන එක ජපානයේ තියෙන ප්‍රධානම මලනේ. ලස්සනම සහ අපි සකුරා දේශය කියලා කියනවා ජපානයට. හරිම ලස්සන ඍතුවක් වසන්ත කාලෙදී මුළු ජපානෙම වහගන්නවා සකුරා මල් වලින්. එතකොට අපි සකුරා කියලා එයාලට කෙලින්ම වචනයකුත් තියෙනවා සකුරා කියලා. අපිට මෙතෙන්දී මල කියලා කියන්නේ රෝස මල, සකුරා මල, ටියුලිප් මල. මේ මල කියනකොට මල කියන්නේ ඒකේ අයිතිය ටියුලිප් මලට. මල ඒක ටියුලිප්. මල ඒක රෝස මලක්. රෝස කියන මල් වර්ගයේ අයිති මල. එතකොටත් නෝනිපාතේ දාන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් තියෙනවා මේ සකුරා මල කියන එකට සකුරා නොහනා කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. හනා එහෙම කියන්නේ මල කියන්නේ නැතුව සකුරා මලට සකුරා කියලා විතර තනි වචනෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? මොකද සකුරා මල කියලා අපි කිව්වට ජපානයේ යාලකා ඒකට තනිකරම කියන්නේ සකුරා කියලානේ. ලංකාවට අපි පහසුවන්නේ හදාගෙන තියෙන සකුරා මල කියලා සකුරා කියන්නේ නැතුව. එතකොට මම කිව්වේ අපි හිතමු රෝස මල කියලා. හරිද? රෝස මල ඒක මලක්. ඒක අයිති රෝස කියන මල් වර්ගයට තමයි ඒක අයිති. රෝස මලට කියනවා බර. රෝස වලට කියනවා බර. එහෙනම් අපි රෝස මල කියලා කියන්න ඕන නම් බරනෝහනා. බරනෝහනා. දැන් මම මේ කියවගෙන යන්නේ නෝනිපාතේ චුට්ටක් ගැඹුරු හරිය. ඒ කියන්නේ සාමාන්‍ය N5 exam එකට නෝනිපාත කියන්නේ නිපාත වලින් සාමාන්‍ය සරල ටිකක් දානවා. ඊට පස්සේ චුට්ටක් ගැඹුරට ගිහිල්ලා ටිකක් දානවා ග්‍රැමර් පේපර් එකේදී. මම මේ දැන් කතා කර ඉන්නේ නෝනිපාතේ අර ටිකක් ගැඹුරුම හරිය.
හරිද? චුට්ටක් තේරුම් යන්නේ නැති වෙන්න පුළුවන්. චුට්ටක් තේරුම් ගන්න හැබැයි උත්සාහ කරන්න. හරිද? ටිකක් ඉගෙනගෙන යනකොට මේක හරියනවා. හරිද? එතකොට මම කියුවේ රෝස මල. රෝස මල නම් අපිට රෝස වලට කියනවා බරා. හැබැයි රෝස පාටට කියන්නේ නැහැ බරා කියලා. එතෙදි පාට වලට තියෙන පාටක් විදිහට එන රෝස වලට මේ බරා කියලා කියන්නේ. මලක් විදිහට තියෙන රෝස එකට තමයි අපි බරා කියලා කියන්නේ. රෝස මල බරානෝ හන කියලා තමයි පාවිච්චි කරන්නේ. මොකද මලේ අයිතිය තියෙන රෝස කියන ශාකයට රෝස කියන මල් වලට. එහෙනම් ඉතින්දී අපිට නෝනිපාතේ දාන්න වෙනවා. මට කියන්න නිකන් මම මේ සිංහලෙන් කියන්නේ ඕන ජපන් වලින් හිතන්නත් ඕන සිංහලෙන් මට හිතලා කියන්න ජපන් භාෂා පොත මේකේ නෝනිපාතේ දාන්න ඕනේද ඕනේ නැද්ද? හරියටම හරි ඕනේනේ පොත ඕන තරම් තියෙනවා කතන්දර පොත ඉංග්‍රීසි පොත ප්‍රංශ භාෂා පොත ඕන තරම් තියෙනවා හැබැයි මේක ජපන් භාෂා පොතක් එහෙනම් අපිට ඒක කියන්න පුළුවන් ඔයාලා ඒක නම් වචන ටික දන්නවනේ පොතට කියනවා හොන් ජපන් භාෂාවට අපි දැන් 3-4 සැරයක්ම කියනවා නිහොන්ගෝ එහෙනම් ජපන් භාෂා පොත නිහොන්ගෝ no හොන් ඒ පොතේ අයිතිය තියෙන ජපන් භාෂාවට. ජපන් භාෂා පොතක වෙන ඒවා ලියලා තියන්නේ නැහනේ. ජපන් භාෂා පොතක් කියලා තියනවා නම් ඒකේ ප්‍රංශ භාෂාවෙන් තියලා නැහනේ ජපන් වලින් තියෙන්නේ. ජපන් භාෂාවෙන් තියෙන්නේ. නිහොන්ගෝ වලින් තමයි තියෙන්නේ. එහෙනම් ඒ පොතේ අයිතිය ජපන් භාෂාවට. ඒකින්ද අපි නෝනිපාතේ දානවා. මේක බලන්න. ඉංග්‍රීසි පත්තරය. ඉංග්‍රීසි පත්තරය. ඉංග්‍රීසි පත්තරය කොහොමද? අපි නෝනිපාතයක් දාන්නේ නැද්ද? දානවනේ. හරියටම හරි අපි නෝනිපාතයක් දානවා. මොකද ඒ පත්තර වර්ග ගොඩක් වෙනවා. හැබැයි මේ ඉංග්‍රීසි පත්තරයක් ඇතුළේ තියෙන ඉංග්‍රීසි. එහෙනම් අපිට නෝනිපාතය දාන්න පුළුවන්. මට කියන්න නෝනිපාතය තේරුණාද මේ වෙනකම් කරපු ටික නෝනිපාතය සම්බන්ධව? තේරුම් නැති තැනක් තියෙනවා නම් ආයි කියලා දෙන්න පුළුවන්. තේරුණා නම් තේරුණා කියන්න තේරුම් නැත්නම් තේරුන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. කෙනෙක් දාලා තියනවා තේරුණා කියලා. චූටි හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. මොකද නැත්නම් අපිට ගෙදර අයගෙන්වත් තව කෙනෙක්ගෙන් හරි අහගන්න විදිහක් නැහැනේ. නෝනිපාතේ දාන්නේ කොහොමද කියලා. මෙතෙන්දි නෝනිය විසඳ ගන්න ඕනේ. කියන්නකෝ බලන්න තේරුණාද? ප්‍රශ්නයක් තියෙනවද? සර්ලි මම මියුට් කරලා කතා කළා. ඔයාලට තේරිලා තියෙනවා කොයිම වෙලාවකවත් තේරුම් නැති දෙයක් තියෙනවා නම් එක මෙසේජ් එකක් දාලා හරි එක chat එකට දාලා හරි අහන්න හිතේ අර සැකයක් තියාගන්න එපා මේක මෙහෙම වෙනවද දන්නේ නැහැ කියලා. හරිද? හරි. මෙතෙන්ට වෙනකන් තේරුණා අපි දැන් කතා කරේ නෝනිපාතේ අපි සමරි එකකට සාරාංශයකට ගත්තොත් නෝනිපාතේ කියන්නේ අයිතිය නැගීමේ නිපාතය අපේ එතකොට අපි දැන් නිපාත තුනක් කතා කළානේ. වා නිපාතය කියන්නේ කතෘ හැඟවීමේ නිපාතය. ඕ නිපාතය කියන්නේ කර්මය හැඟවීමේ නිපාතය. නෝ නිපාතය කියලා කියන්නේ මොකක්ද? අයිතියක් හැඟවීමේ නිපාතය. අපිට මේ නෝ නිපාත එකකට වඩා පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වා වාක්‍යයක. මට අහන්න බැරි වුණා වා නිපාත එකකට වඩා පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ නේද? ඇයි හේතුව වාක්‍යයක උක්ත දෙකක් තියෙන්න බැහැනේ. වාක්‍යයක උක්ත දෙකක් තියෙන්න බැරි හින්දා වානිපාතය එහෙමනම් එකකට වඩා පාවිච්චි කරන්න බෑ. හැබැයි ඕනිපාතත් එකකට වඩා පාවිච්චි කරන්න පුළුවන්.
හරිද? නෝනිපාතත් එකකට වඩා පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි මේක සමරියක් විදිහට ගත්තොත් ඒකනේ මම කිය හිටියේ. එතකොට මගේ සිංහල ගේ අකුර ලියලා තියෙනවා පවනි මහත්මියගේ කමල් මහත්මයාගේ කියලා. ඒ ගේ අකුර තියෙන තැන් වලට අපිට නෝනිපාතය දාන්න පුළුවන්. ඊගාව එක අර හැංගිලා තියෙනවා කියලා මම කිව්වේ යම්කිසි දෙයකට අයිතියක් තියෙනවා. හැබැයි අර ගේ කියන අකුරවත් එහෙම නොදා අර එහෙම අර අකුරකින් නොකිය අර වාක්‍ය ඇතුලේ වචන ටික ඇතුලේම හැංගිලා තියෙනවා නම් යම් කිසි අයිතියක් එතකොටත් නෝනිපාතය දාන්න පුළුවන්. ඊට පස්සේ මම විශේෂ දෙයක් කියලා දුන්න සකුරමල කියන එකට අපිට සකුරා නොහනා කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. සකුරා කියලා තනි වචනේ සකුරා කියලා පාවිච්චි කරන්න පුළුවන්. ওই ටික තමයි නෝනිපාතය ගැන අපි කතා කළේ. නෝනිපාතෙන් තව චුට්ටක් අපි ඉස්සරහට යමු. හරි නෝනිපාතය අපි තව චුට්ටයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවනේ අපේ ශරීර අවයව වලට මගේ කන, මගේ බඩ, මගේ ඔළුව, ඔයාගේ ඔළුව, යමන මහත්මයාගේ අත කියලා. මේකෙදි මම කියවනේ ගොඩක් වෙලාවට ගේ කියන අකුර තියනවා නම් නෝනිපාතය දානවා කියලා. හැබැයි මෙතෙන් චූටි වෙනසක් වෙනවා. ස්වභාවයෙන්ම ඒ කියන්නේ ඉපදෙනකොටම මිනිස්සුන්ටයි සත්තුන්ටයි අයිති වෙලා තියෙනවානේ ශරීරාංග. ඉපදෙනකොටම අපි මේ සියලුම ශරීරාංග එක තමයි ඉපදෙන්නේ. අපි ඉපදුනට පස්සේ කකුලක් එහෙම අපහුවෙන්නේ නැහැනේ. අතක් කකුලක් ඔළුවක් එහෙම. එතකොට ස්වභාවයෙන්ම මිනිසුන්ටයි සත්තුන්ටයි අයිති වෙලා තියෙන එයාලගේ ශරීරාංගවලට නම් ගේ කියලා තිබුණට නෝනිපාතය පාවිච්චි කරන්නේ නැහැ. අපි මේ නෝනිපාතය පාවිච්චි කරන්නේ කෙනෙක්ට බාහිරින් අයිති වෙන ඒවට විතරයි. උදාහරණ මට අතක් සල්ලි වලට ගන්න බෑ. ඒක මට ස්වභාවයෙන්ම පිටලා තියෙනවා. හරිද? හැබැයි මට ෆෝන් එකක් බාහිරින් ගන්න පුළුවන්. මට ෆෝන් එකක් ස්වභාවයෙන්ම පිළිහිටලා නැහැ. මගේ ෆෝන් එක මගේ දුරකථනය කියලා කියද්දී මගේ කියන තැනට දාන්න පුළුවන් නෝනිපාතය. හැබැයි මගේ අත කියන තැනට එතකොට මගේ කියන තැනට නෝනිපාතය දාන්න බෑ. ඇයි? අත ස්වභාවයෙන්ම මට පිහිටලා තිබ්බ දෙයක්. මට ශරීරයට අයිති වෙච්ච දෙයක්. මම බාහිරින් ගත්ත දෙයක් නෙවෙයි. මගේ පොත කියලා කිව්වොත් අපිට ඒක අපි බාහිරින් ගන්න දෙයක්. ඉපදෙනකොටම අපේට පොතක් තිබුණේ නැහැ. අපේ අතේ පොතක් තිබුණේ නැහැ. එහෙනම් අපිට මගේ පොත කියලා කිව්වම වතාශීනෝ හොන් කියලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මගේ බඩ කියලා කිව්වොත් බඩ කියන එක අපිට පස්සේ ආපු දෙයක් නෙවෙයි. ස්වභාවයෙන්ම තිබුණු දෙයක්. එතකොට අපි බඩට කියනවා ඔනකා. වතාශීනෝ ඔනකා. මගේ බඩ කිව්වම ගේ අකුර තියනවා කියලා නෝනිපාතේ දාන්න බෑ. වතාශීනෝ ඔනකා කියන්න බෑ. අපි ඒකට දාන්නේ වානිපාතය. මේ වගේ සාමාන්‍ය ජපන් භාෂාවේ තියෙනවා නිපාතයක් කියලා ඒක හඳුන්වලා දෙනවා. මෙන්න මෙහෙමයි කරන්න කියලා. ඊට පස්සේ විශේෂ අවස්ථාවක් එනවා. මෙන්න මේ විශේෂ අවස්ථාවලදී මේ නිපාතය මෙන්න මේ විදිහට වෙනස් වෙනවා කියලා. ওই විදිහට තමයි ජපන් භාෂාවේ ග්‍රැමර් ටික යන්නේ. එතකොට ඔයා නෝනිපාතේ මතක තියාගන්න ඕනේ. විශේෂ වෙන තැන් මතක තියාගන්නත් ඕනේ. එතකොට හොඳට මතක තියාගන්න නෝනිපාතේ දාන්නේ යම් කිසි පුද්ගලයෙකුට බාහිරින් අයිති වෙන දෙයකට විතරයි. හරිද? ඒ කියන්නේ උපතින්ම ස්වභාවයෙන්ම මිනිස්සෙකුට හරි සත්ත්වයකට හරි අයිති දෙයකට විතරක් නෝනිපාතේ දාන්න බෑ. එතකොට දාන්නේ වානිපාතය. බාහිරින් අයිති වෙනවා නම් අපිට නෝනිපාතේ දාන්න පුළුවන්. බලන්න. අලියාගේ කන. අලියට අපි කියනවා සෝ. දැන් මෙතන සොයන්නට තෙන් දාලා. ඒ කියන්නේ චූටි ඉරි කෑලි දෙකක් ගහලා නේද තියෙන්නේ.
සොයන්නට චූටි ඉරි කෑලි දෙකක් ගහලා තියෙන්නේ. එහෙනම් ඒක ඉසෙඩ් ඕ සෝ කියලා තමයි ශබ්ද කරන්නේ. සෝ නෙමෙයි තෙන් දැම්මම සෝ ඉසෙඩ් ඕ කියන එක. සෝ අලියාගේ කන. අලියාට පස්සේ නෙමෙයි කනක් ආවේ. ඉපදුනාට පස්සේ කනක් ආවේ නෑ. ඉපදෙනකොටම කනක් තිබ්බා. ඉපදෙනකොට මෙයාට ඒක අයිති වෙලා තිබ්බා. එහෙනම් අලියාගේ කියලා තිබ්බට අපිට මෙතන නෝනිපාතේ දාන්න බෑ. අපි දාන්නේ වානිපාතය. මේක විශේෂ තැනක්. එතකොට zoono mimi කනට කියනවා මිමි කියනවා zoono mimi කියලා කියන්න බෑ. zoowa mimi. හරිද? කනට කියනවා මිමි කියලා. එතකොට ඊගාවේ ඔයාගේ බඩ. හරිද? එතකොට මේ බඩ කියන එක මිනිස්සෙකුට හෝ සතෙකුට බාහිරින් අයිති වෙච්ච දෙයක් නෙමෙයි. එයා ඉපදෙනකොටම බඩත් එක්ක තමයි ඉපදෙන්නේ. එතකොට අපිට එහෙනම් ඔයාගේ කියන තැනට නෝනිපාතේ දාන්න බෑ. මොකද බඩ කියන එක බාහිර දෙයක් නෙමෙයි හින්දා ඔයා කියලා කියන දේ පාවිච්චි කරනවා අනතා. හරිද? අනතා. එතකොට ඔයාගේ බඩ අනතන ඔනක නෙමෙයි අනතවා ඔනක. හරිද? ආපහු අහගන්න. මෙන්න මෙහෙමයි වෙන්නේ. අපිට බාහිරින් අයිති වෙන දේවල් වල අයිතිය ගැන කියනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් නෝනිපාතය. හැබැයි අපි ඉපදෙනකොටම අරන් එන අපේ ශරීරාංග. ඒ කියන්නේ ස්වභාවයෙන්ම අපිට හම්බෙලා තියෙන ශරීරාංග ඒවැ අයිතිය ගැන කියනකොට නෝනිපාතේ පාවිච්චි කරන්න බෑ. අපි ඒ වෙනුවට මෙතෙන්දී වානිපාතේ පාවිච්චි කරනවා. මම උදාහරණ ටිකක් කියනවා මේවට නෝනිපාතේ දාන්න පුළුවන්ද බැරිද කියලා කියමු. හරිද? හරි. අයියාගේ ඔළුව. අයියාගේ ඔළුව. අලියාගේ නෙමෙයි අයියාගේ ඔළුව. පුළුවන්ද බැරිද? නෝනිපාතේ දාන්න පුළුවන්ද බැරිද? බෑනේ. අන්න හරි. හරියටම හරි. අපිට නෝනිපාතේ දාන්න බෑ. අයියාගේ ඔළුව කියන්නේ අයියාට උකතින්ම පිරලා තිබුණු දෙයක්. පස්සේ ආපු දෙයක් නෙවෙයි. එහෙනම් අපිට නෝනිපාතයක් දාන්න අයියාගේ පොත දාන්න පුළුවන්ද බැරිද? අයියාගේ පොත පුළුවන්නේ මේ වාක්‍ය දෙකේම අයියාගේ ඔළුව අයියාගේ පොත කියන එකේ දෙකේම අයියා කියන වචනේ තිබ්බා. හැබැයි බලන්න පොත සහ ඔළුව කියන ඊගම වචනයත් එක්ක නිපාත වෙනස් වුණා නේද? අයියාගේ පොත නම් පොත අයියාට පිටතින් බාහිරින් අයිති වෙච්ච දෙයක්. එහෙනම් අයියාට කියනවා අනී. හරිද? අනී නෝ අයියාගේ පොත. හරිද? එතකොට හැබැයි අයියාගේ ඔළුව කියලා කිව්වට පස්සේ අපිට පාවිච්චි කරන්න බෑ නෝනිපාතය. ඒ කියන්නේ අපිට ස්වභාව ධර්මයෙන් ඔළුවක් තිබුණානේ. පස්සේ ගත්තේ නැහැ සල්ලි වලට. ඒක හින්දා නෝනිපාතේ පාවිච්චි කරන්න බෑ. තේරුණාද ඒක? මිනසන් වකරිමස්තකා තේරුණාද කියන්න? තේරුණානේ? මම හිතනවා හොඳටම තේරෙන්න ඇති කියලා. එතන නෑ නේද? ජූලි මාසේ N5 කියනවා. දැන් ඉතුරු වෙලා ඉන්න අයගෙන් නෑ නේද ජූලි කියන අය? නෑනේ. ජූලි ලියන්නේ නැහැ. දෙසැම්බර් ලියනවද? දෙසැම්බර් ලියන්න හිතන් ඉන්නවද? දෙසැම්බර් ලිව්වා නම් හරියනේ හැබැයි. දෙසැම්බර් ලියනනේ. ඔව් අනිවාර්යෙන් දාන්න මේ අගෝස්තු. තව ටික දවසකින් ඕපන් වෙනවා. එතකොට අනිවාර්යෙන් දෙසැම්බර් දාන්න එපා. එහෙම එච්චර අමාරු
එක්සෑම් එකක් නෙමෙයි කරගන්න හොඳට කල් තියෙනවා ඔයාලට. හරි. නෝනිපාතයේ අවසාන කොටසට එන්න නෝනිපාතයේ මේක නම් හරිම ලේසි. මෙන්න මේ විදිහට නෝනිපාතය යම්කිසි අයිතියක් පෙන්වන අදහසින් දෙස් කියන ආඛ්‍යාත පදයට කලින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දෙස් කියන්නේ වේ කියන එකනේ. මේ දෙස්ට කලින් නෝනිපාතය ඇරුණහම වෙන සාමාන්‍ය නිපාත පද හිම භාවිතා වෙන්නේ නැහැ. හරිද? නෝනිපාතය හැබැයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ. ඔයාගේ වේද. මේ බෑගය ඔයාගේ වේද. මේ බෑග් එක ඔයාගේ වේද. මේ බෑග් එක ඔයාගේද. ඔයාගේ වේද. එතකොට ඔයා කියලා කියනවා අපි ඔයා ඔබ කියන වචන දෙකටම අනතා කියලා පාවිච්චි කරනවා. තව වචනයක් දෙනවා අනතතචි. අයික එන්නේ මෙහෙමයි. ජපන් භාෂාවේ ඒක වචන බහුවචන ભેදයක් නැහැනේ. මල මල්. මලට කියනවා හනා. මල් වලට කියන්නේ හනාමයි වෙන වචනයක් නැහැනේ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ වගේ මේක වචන බහුවචන ભેදයක් නැහැ. ගස ගස් කියලා සිංහල තියෙනවා ඉංග්‍රීසි වල තියෙනවා. හැබැයි ජපන් වල ගසට කියන්නේ කී. ගසට කියනවා කී. හැබැයි ගස් කිව්වත් කියන්නේ කී. හරිද? එතකොට මෙතන අනත කියලා කියන්න පුළුවන්. ඔබ එක්කෙනෙක් වගේ ඉන්නවා අනත කියන්න පුළුවන්. ගොඩක් ඉන්නවා නම් ඔයාලා කියලා කියන අනතතච කියලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාලා එක්කෙනෙක් උනත් ගොඩක් උනත් අනත කියන එක පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට අහන්න ඕනේ බෑග් එක ඔයාගේ වේද? බෑග් එක ඔයාගේද? කියන එකනේ අහන්න ඕනේ. එහෙනම් අපිට අහන්න පුළුවන් ඔයා අනතා ඔයාගේ වේද? අනතනෝ වේ කියලා කියන්නේ දෙස්නේ. ඔයාගේ වේද? වේ කියලා කියන්නේ නම් දෙස්. ඔයාලා දන්නවද අපිට කයන්නක් දාලා අපිට ක්‍රියාපදවල මෙන්න මේ දෙස් කියන වචනේ හරවගන්න පුළුවන් කියලා ප්‍රශ්න වචනයකට. ඒ කියන්නේ ඕනම ක්‍රියාපදයකට සා කියන අකුර දාලා අපිට ඒ ක්‍රියාපදේ හරවගන්න පුළුවන් ප්‍රශ්න වචනයකට. අපි අද පටන් ගත්තිම කළා උගන්වනවා කියලා ක්‍රියාපදයක් ඔෂියමස්. ඔෂියමස් කියලානේ. එහෙනම් උගන්වනවද? ඔෂියමස් කා කියලා අහන්න පුළුවන්. අගට කයන්නක් දානවා. හරිද? ඒ වගේම තමයි කනවා කියන්නේ තබෙමස්. හරිද? තබෙමස් කා කනවද කියලා ප්‍රශ්න කරන්න ඕන නම් අගට කයන්නක් දාන්න පුළුවන්. මෙතන මේ දෙස් කියන එකෙත් දෙස්කා කියලා දාලා තියෙන්නේ වේද කියලා අහන්න. නැත්නම් සාමාන්‍යයෙන් දෙස් කියන්නේ වේ. කයන්නක් දාලා දෙන ප්‍රශ්නයක් අහන්න වේද කියලා. හරිද? එතකොට එහෙනම් අපි අහනවා ඔය බෑගය ඔබගේ වේද? ඔයාගේ වේද? අනතනෝ දෙස්කා. හරිද? එතකොට මට මේකට දාන්න පුළුවන්ද? මේ බෑගය පවනි මහත්මියගේ වේද? පවනි මහත්මියගේ වේද? කොහොමද අහන්නේ? පවනි සන්නෝ දෙස්කා. මහත්මියගේ කියලා තියෙනවනේ. එහෙනම් පවනි සන්නෝ දෙස්කා. මේ කාර්ය යමද මහතාගේ වේද? අපිට කියන්න පුළුවන් යමද සන්නෝ යමද මහතාගේ වේද දෙස්කා. මේ කාර්ය යමද මහතාගේ වේ කියලා කිව්වොත් කොහොමද? යමද සන්නෝ දෙස්. යමද මහතාගේ වේ. යමද සන්නෝ දෙස්. යමද මහතාගේ වේද. යමද සන්නෝ දෙස්කා. කයන්වක් දානවා අගට. හරිද? හරි. එතකොට මේ අපි වාක්‍ය හදන්න આવොත් ඔය බෑගය ඔයාලට ඉස්සරහට පාඩමක් තියෙනවා අර මේක ඕක ඔය ඔන්න වගේ ටිකක් තියෙනවා. ඒවා සම්බන්ධ කරන විදිය නිපාත පාඩමේ පස්සේ පාඩම තමයි ඒක. හරිද? එතකොට ඒකින්ද කලබල වෙන්න එපා. මෙතනදී ඔය බෑගය කියන එකට වචනයක් තියෙනවා. සෝනු කබන් බෑග් එකට කබන්
ඔය බෑගය සොනොකබන්වා ඔයාගේ වේද අනතනො දෙස්කා සොනොකබන්වා අනතනො දෙස්කා හරිද? එතකොට අපිට ඔයාගේ වේද නංගිගේ වේද අම්මාගේ වේද ඇහුවොත් මේ පොත අම්මගේ වේද අහානෝ දෙස්කා ඊගාවික බලන්න අර මුදල් පසුම්බිය කාගේ වේද අර මුදල් පසුම්බිය කාගේ වේද ඊයේ මට මතක විදිහට මම කිව්වා මුදල් පසුම්බිය පර්ස් එකට කියන වචනේ සයිෆෝ කියනවා පර්ස් එක අපෙන් අහනවා පසුම්බිය කාගේ වේද කාගේ කවුද කියලා අහන්නේ කවුද කියන වචනෙට ජපන් වචනේ තමයි දරේ කාගේ කියලා ගේ අකුරක් දාලා තියෙන හින්දා අයිතියක් කියවෙන හින්දා අපිට පාවිච්චි කරන්න පුළුවන් දරේනෝ කාගේ වේද දරේන දෙස්කා එහෙනම් අර මුදල් පසුම්බිය කාගේ වේද අනොසයිෆුවා දරේනෝ දෙස්කා මම මෙතන අර ඔය වගේ වචන ආවම කොහොමද වෙන්නේ කියලා මෙතනදී පැහැදිලි කරන්නේ මොකද අපිට ඊගාවට ටිකක් ලොකු පාඩමක් තියෙනවා අර ඔය මේක ඕක අරක එහෙම කියලා පාඩමක් තියෙනවා ඒකෙදිම මම පැහැදිලි කරන්නම් හරිද එහෙනම් මට කියන්න මේ නෝනිපාතේ මේ කොටස තේරුණාද එහෙම නැත්නම් මේකේ තව ප්‍රශ්නයක් තියනවද කියලා තේරුණානේ හරි තේරුණා නම් හොඳයි එතකොට මම අදට මේ ටික තමයි කරන්නේ ඊයේ අර මට ටික වෙලාවක් කරගන්න බැරි වුණානේ ඒකෙන් කියන්නේ මම හිතාගෙන හිටියේ ඔයාලා කියන්නේ යම්කිසි මට්ටමක ඉන්නවා කියලා මම දැනගෙන හිටියේ නෑ අකුරු වල තමයි තාම ඉන්නේ කියලා ඒකයි මම නිපාත පාඩමින් පටන් ගන්න හිතුවේ දැන් කමන්නේ නිපාත ගැන අදහසක් ආවා කියලා හිතනවා එක දවසකට නිපාත ගොඩාක් කරගෙන යන්නත් බෑ. එතකොට ටිකක් ඔළුවට බර වැඩිනේ. ඒකින්ද තමයි මම අද නිපාත දෙකක් විතරක් සාකච්ඡා කළේ. හරිද? එතකොට අපි වා නිපාතය, ඕ නිපාතය, දැන් නෝ නිපාතය මෙන්න මේ නිපාත ටික කරලා ඉවර වුණා. ආපහු කිව්වොත් වා නිපාතය කියලා නම් කියන්නේ මොකක්ද? කත්‍රෝ හංගවන නිපාතය වාක්‍යයක කත්‍රෝට පස්සේ වා නිපාතය දානවා ඊට පස්සේ ඕ නිපාතය කියන්නේ කර්මය හංගවන නිපාතය වාක්‍යයක කර්මයට පස්සේ ඕ නිපාතය දානවා නේද ඒ කියන්නේ අපි අර ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් තිබුණේ මොකක්ද මොනවද කියලා මෙන්න මේක අද දවසේ අන්තිමට අපි කළේ නෝනිපාතය නෝනිපාතය කියන්නේ අයිතිය හැඟවීමේ නිපාතය නැත්නම් අයිතිය පෙන්වීමේ නිපාතය මේකෙදි යම්කිසි අයිතියක් ගැන කියවෙනවා නම් අපි නෝනිපාතය දැම්මා මේකේ විශේෂිත යෙදීමක් තිබ්බ මොකක්ද අපි නෝනිපාතය දාන්නේ අපිට උපතින් හම්බුනේ නැති අපි බාහිරින් අයිති කරගත්තු දේවල් වල විතරයි උපතින් හම්බුන ශරීරයේ අවයව වලට මගේ කකුල මගේ බඩ මගේ අත මෙහෙම කිව්වා කියලා මෙතන මගේ කියන එකට ගේ අකුරක් තිබ්බා කියලා මේවා මේ උපතින් හම්බුන දේවල් හින්දා අපි නෝනිපාතය දාන්න බෑ මෙතෙන්දි වානිපාතය දානවා කියලා කිව්වා හරිද ඔන්න ඔය ටික තමයි අද සාකච්ඡා කළේ එතකොට මම ඉන්කාවට ඔයාලට අකුරු ටික හිරගෙන අකුරු නම් ඔයාලා යම් දුරකට දන්නවනේ ඊගාවට අකුරු ටික මම කරලා කතකනා ටිකෙන් පටන් ගන්නවා නිපාත තව තියෙනවා එතකොට එක දිගට නිපාත කරගෙන යන්නේ නැහැ සාමාන්‍යයෙන් අකුරු ටික ඉවර වුණාට පස්සේ අපි දවසට නිපාත දෙකක් වගේ ඊට පස්සේ කංචි ටිකක් අපිට තියෙනවා N5 වල ඉඳන් කංචි 100ක් 110ක් වගේ ඉගෙන ගන්න. ඒවා නම් හරිය ලේසි මේ කංචි ටික ඉගෙන ගන්න පුළුවන් වචන ටිකක් තියෙනවා පාඩම් කරගන්න. එතකොට N5 එක නම් පාස් වෙන්න පුළුවන්. හරිද? එතකොට මම හිතනවා අද දවසේ ඔයාලට ප්‍රයෝජනයක් වුණා කියලා මම මේ කරපු දේ තේරුණා කියලා මම හිතනවා. එහෙනම් අතට පන්තිය ඉවරයි.
මතයිමෂෝ මතයිමෂෝ කියන්නේ ආයෙත් හමු වෙමු. මතයිමෂෝ ආයෙත් හමු වෙමු. හරිනේ එහෙනම් අදට නවත්තනවා.